බැරල් එකකට වට. මේ කෙලින් දිගට ගියේ මේ මෙතන ඉඳලා මේ නැට්ට තිබුණේ මෙන්න මෙහි. නැට්ට මෙන්න මෙහි තිබුණේ පාද. මම ගලවලා ගත්තා. මේ ඉන්නේ දැන් අපි ගෙනාපු ගැරන්ඩියා තාර ඇලවිච්ච මිනිස්සුන්ගේ නොසලිකලිමත්කම මිනිස් ක්‍රියාකාරකම් හින්දා විඳවන අහිංසක ජීවිතමේ තාරය යවන්න තියෙන එකම බෙහෙත් එක පොල් තෙල් ඊට අමතරව විස දෙයක් දාන්න බෑ. පැය දෙකක් පොල් තෙල් එකේ තිබ්බට පස්සේ තමයි දැන් මේ තියෙන්නේ ගොඩක් තාර දිය වෙලා තියෙන්නේ. දැන් නම් යන්නම දඟලන්නේ. සියයට 85ක් විතර ගැලවුවා. ඊයේ දවසේ රෙස්ට් එකක් දීලා අද දෙවෙනි දවසේ මේ දැන් මේ අන්තිම තාර ටික තමයි මේ යන්නේ. නානෝ ඉවරයක් නෑ. දැන් තියෙන්නේ මෙයාගේ මේ මෙන්න මෙතනයි. මෙන්න මේ චුට්ටේ කටයට චුට්ටයි විතරයි. කොරපොතු වෙනවා ගැලවි. සමහර මිනිස්සු ළඟ කෙලියගුණ නැතුණාට මේ සත්තු ළඟ තියෙනවා. ඉතින් බලන්නකෝ මේ තාර ගලවන එකේ නම් මේ වෙනකන් මාව හපන්නවත් කිසිම මට හානියක් කරන්න හිතුවේ නෑ. තුන්වෙනි දවසේ වෙද්දි සම්පූර්ණයෙන් මෙයාගේ තාර ටික අපිට ඉවත් කරගන්න පුළුවන් වුණා. මේ කොරළ ටික හරි වේලීමකට ආපු ගම අපි මේව නිදහස් කරනවා. ඒතකන් දවස් දෙකක් අපි මේව තියාගන්න. ඉතින් එයාගේ ජීවිතේ බේරුවා. ඉතින් මේ දැන් නිදහස් කරන්න පුළුවන්. ඉතින් පොඩි අවධානමක් තියෙන්නේ මේ කොරළ වලට ඩැමේජ් වෙයි කියලා. ඒකෙන් අපි දවස් දෙකකින් මේව නිදහස් කරන වීඩියෝ එකක් ගේනවා.